ලංකාව සතු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් මොනවද? ලංකාව නිවර්තන කලාපයක් හින්දා ශක්ති ප්‍රභව ගොඩක් තියෙනවා. අපි කාලයක් තිස්සේම අවුරුදු 100ක් විතරම පාවිච්චි කරා ජල විදුලි බලය. මේක තමයි අපි ප්‍රධාන ප්‍රභාවය. මේ ප්‍රභාවය දැන් අපි ඉවර වෙන්නම් වගේ පාවිච්චි කළා ඉවරයි. 90%කටත් වැඩි පාවිච්චි කළා ඉවරයි. තවත් ටැප් කරන්න අපිට ඇති නැති ගානට වගේ ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ තියෙන ඒවා ටැප් කරන්න පුළුවන් පොඩි ප්‍රමාණයක්. ඒක නිසා අපිට තවදුරටත් අලුතෙන් අපිට ජල ශක්ති ප්‍රභවයක්යෙන් විදුලිය ලබා ගන්න බැරි වෙයි අමතරව. ඊළඟට තියෙන එකක් තමයි අපිට මේ සුළං බලය. සුළං බලය ගත්තාම මෙම්බර්ලා සුළං බලය අපේ ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල තියෙනවා. ඒ වගේම සුළං බල පද්ධතිය අපි කීපයක් කරලා සාර්ථක වෙලක් තියෙනවා අසාර්ථක වෙලක් තියෙනවා. ඒ වගේම දැන් සුළං බලය ගැන විවිධ මතක් තියෙනවා. එහි මුලත් එන්න අඩු වෙලා තියෙනවා. ඩොලර් 7-4ක වගේ ප්‍රමාණයකට බැහැලා තියෙනවා. යුනිට් එකක මිල ඒ වුණාට පරිසරයට ඒකේ අහිතකර ලෙස බලපෑම සිද්ධ වෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ විශේෂඥයන් කියන මේක පරිසරයට ලොකු බලපෑමක් වෙනවා. ඒක නිසා ලොකුවට සුළං බලයට යන්න එපා කියලා. එතකොට ඊළඟට මේ ගත්තොත් එහෙම අපිට ඊළඟ තියෙන හොඳම ප්‍රභවය තමයි සෝලා. අපි නිවර්තන සෝලා නම් ඔබතුමාට විශේෂයි. අනිවාර්යයෙන්ම විශේෂයි. සෝලා මිලත් තාක්ෂණයේ දියුණුවකින් තාක්ෂණික විප්ලවයක් සිදු වුණා ඇත්තටම. සෝලා නිෂ්පාදනයේ පැනල් නිෂ්පාදනයේ විශේෂයෙන්ම තාක්ෂණික විප්ලවයක් සිදු වුණා. තාක්ෂණය තිබුණා. තාක්ෂණය ෆැක්ටරි වල ප්‍රොසෙස් කන්ස්ට්‍රක්ෂන් නිෂ්පාදන ක්‍රියාදාමය වැඩි දියුණු වුණා. නිෂ්පාදන පිරිවැය අඩු වුණා. අලුත් තාක්ෂණය නිසා. ඒක නිසා දැන් සෝලා ගොඩක් කම්පිටිටිව් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. ඔබතුමා කියන පරිදි පුනර්ජනනීය බලශක්තියක් විදිහට සූර්ය ශක්තිය වැදගත් වෙනවා. එහෙම නේද? අනිවාර්යයෙන්ම මේ ප්‍රමුඛ ස්ථානයක් ලබා දෙන්න පුළුවන්. අනිත් එක තමයි ඉදිරියට අපිට තියෙන මේ ටැප් කරන්න පුළුවන් තියෙන රිසෝස් එකක් තමයි සෝලා. ඇත්තටම අපිට තියෙන සෝලා සම්පත වෙනත් රටවල් වලට විදුලිය එක්ස්පෝර්ට් කරන්න ප්‍රමාණවත් තරමකටම තියෙනවා. මේ සූර්ය ශක්තියෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද? සෝලාර් ශක්තියෙන් ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. අපි මුතුන්ම ඇත්ත ගත්තොත් එහෙම වැද්දාගේ කාලේ ඉඳන් සූර්ය බලය පාවිච්චි කරලා තියෙනවා. ඇඳුමක් වේලා ගන්න, අවුපත අපින්න කිඹුලෙක් සත්තු. කිඹුලෙක් සීතල වුණාම ගලක් උඩ නැගලා අවුපත අපිනවා. එතකොට කිඹුලෙක් ඒ වගේ මිනිස්සු පාවිච්චි කරලා තියෙන අපි අටිකොස් හදනවා. අපි ඇඳුම් වේලා ගන්නවා. ඒ වගේ දේවල් කරනවා. ඊට අමතරව මේ මෑත කාලීනව මේ තාක්ෂණයේ දියුණුවත් සමග ෆොටෝ වොල්කනික ආචරණය කියන එක තියෙන ප්‍රභා ආචරණය කියන එක නිසා සෝලාර් සෙල් එකේ ඩෙවලොප්මන්ට් එකත් එක්ක අපිට සෝලාර් වලින් විදුලිය ඉතාමත් කාර්යක්ෂම ලෙස ඉදිරියට නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. අලුත් පැනල් වල එෆිෂන්සි එක 24-23 විතර දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒ ඉතාම සුළු විද ප්‍රමාණයකින් ලොකු සෝලාර් ප්‍රමාණයක් ගන්න පුළුවන් තත්වයකට සෝලාර් විදුලිය ගන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. නිෂ්පාදන පිරිවැය ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒක නිසා අපිට ඉතාමත් වැදගත් ප්‍රභවයක් හැටියට සොයා ගන්න පුළුවන්. අනිත් එක මේ විදුලිය කියන්නේ අපේ දෛනික ජීවිතයට ඉතාමත්ම වැදගත් දෙයක්. මේකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආලෝකය ලබා ගන්න පුළුවන්. අපේ ෆ්‍රිජ් එක දුවා ගන්න පුළුවන්. ආහාර ටික අර පරිමාණයෙන් තියා ගන්න පුළුවන්. එතකොට අපිට කම්ෆර්ට් එකට ගන්න මේවා කරන අපිට සුවපහසුව නිදා ගන්න AC එකක් හදා ගන්න පුළුවන්. එතකොට ඇඳුම් ටික සෝද ගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් සෝලාර් කාර් එකක් අරගෙන තෙල් නැතුව පෙට්‍රල් වලට බය වෙන්නේ නැතුව පෙට්‍රල් මිලට පොකට් එකට හානියක් නැති වෙන්න ඕනේ ගමනක් නෑද ගමනක් විනෝද ගමනක් යන්න විදුලි බිල පුළුවන්. අඩු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන් ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා මේ සූර්ය ශක්තිය මගින්. ඊට අමතරව පුළුවන් මේ ඒකේ අපි එතන නිෂ්පාදනයේ අතිරික්තය පාවිච්චි කරලා වෙන ලැබෙන අතිරික්තය අපිට පුළුවන් CB ආයතනයේ විකුණන්න. විකුණලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. අපේ සමාගමෙන් විදුලි බල සිස්ටම් සයි කරපු කට්ටිය අද හොඳ විශ්‍රාමයට බල ලැබෙන කට්ටිය ඉන්නවා.
සන්තෝෂයි කියන සන්තෝෂත් නැහැ සමහර විට අසන්තෝෂය. සමහර කට්ටිය මේ ආදායම නිසා මේ සම රැකියාවෙන් විශ්‍රාම අරන් තියෙනවා. මම ඒක ඒ වුණාට කිව්වා ඒ කට්ටියට හොඳ නෑ ඔක කරන්න එපා. සෝලා ආදායම තිබුණාට ඕගොල්ලෝ තවත් වැඩ කරන්න තවත් අමතරව දියුණු වෙන්න කියලා කිව්වා. ඒ වගේ කට්ටියකුත් ඉන්නවා. ඒ වගේ තව කට්ටියක් ඉන්නවා මේ ගත්තල රත්තරන් බඩු උගස් කරලා සෝලා එක ගහගත්ත කට්ටිය අද රත්තරන් බඩු ටික ඔක්කොම බේරගෙන ඉවරයි. ඉතින් මේකේ මේ ක්‍රමවේදයේ හරි ක්‍රමවේදයක් අනුගමනය කරොත් හරි සමාගමට ගියොත් හරි උපදේශයක් පැතුවොත් ලබා ගත්තොත් ඔබට සෝලාවනේ ජීවිතේ ජය ගන්න පුළුවන්, දියුණු වෙන්න පුළුවන්, පෝෂිතෙක් වෙන්න පුළුවන්, ධනවතෙක් වෙන්න පුළුවන්.